එතකොට දැන් අපේ රටේ රාජ්‍ය කියන එක ඇත්තටම මේක ටිකක් සංකීර්ණ ව්‍යාපෘතියක්. අපේ රටේ අමාත්‍යංශ තියෙනවා දැන් නම් 28ක්. 28ක් විතර තියෙනවා. ඒ වගේම අපේ මීට අමතරව අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් කියලා කියන්නේ රජයට අයිති ව්‍යාපාර. රාජ්‍ය ව්‍යවසායන් වල පබ්ලික් කෝපරේෂන්ස් තියෙනවා 125ක් විතර. ඊළඟට රජයට අයිති තවත් ආයතන තියෙනවා 140ක් විතර. ඊළඟට අපිට රජයේ යටතේ තියෙන අරමුදල් කියනෙවුවා. අරමුදල් තියෙනවා විශේෂයෙන්ම 65ක්. ඔය විවිධ අරමුදල්. ඉතින් මේ වගේ සංකීර්ණ පද්ධතියක් තමයි මේ විධායකයේ යටතේ තියෙන රාජ්‍ය කියලා කියන්නේ. ඒ නිසා දැන් පත්වෙන ආණ්ඩුවකට අපි කියනවා රාජ්‍ය මෙහෙවන්න බලය දීලා තියෙනවායි කියලා. හැබැයි ඒක මෙහෙවන්න ඕන නීතිවලට අනුව පමණක් නෙමෙයි යම්කිසි සම්ප්‍රදායන් රාශියකුත් ඒ රටවල් වල තියෙනවා.